මේ ඉන්න නිස්සංක වෘතියෙන් ප්‍රාදේශීය සභාවේ සේවකයෙක්. රාජාංගනයේ ප්‍රදේශයේ ගමකට පාන්දර 2ට පමණ ගම් වතුර එද්දී මොහු තමයි මුලින්ම දැකලා තියෙන්නේ. ඔහු ළඟ දුරකථන අංක තියෙන හැමෝටම දුරකථනයෙන් දැනුවත් කරනවා. ඒ අතරට ගෙයින් ගෙට ගිහින් අනිත් අයව දැනුවත් කරනවා. ඔහුගේ දැනුවත් කිරීමෙන් පසු නිින්දෙන් නැගිටපු සමහරු කෙලින්ම අඩිය තියලා තිබුණේ ගම් වතුරට. ඒ වෙනකොටත් ගම් වතුර ඇවිත්. ඉතින් නිින්දේ සිටි ගමේ බොහෝ දෙනෙකුගේ ජීවිත බේරු මොහුගේ නිවස ගම් වතුර විසින් බිලිගෙන මේ ඔහුගේ කතාව. මායි මගේ පොඩි අයියා මේ ඔක්කොම බුද්ධියගෙන හිටියේ මේ ගෙවල් වල. එක්කෙනෙක්වත් නැගිටලා හිටියේ නෑ මහත්තයා ඒ වුණාට. නැගිට එක මං අයියාව පාට අම්මව දාලා ජීවිත බේරුව විතරයි අපි කෙරුවේ. අයියා රංසභාගේ. ඔව්. ඔය රෝද පුටුවේ. අදත් අනිත් රෝද පුටුව. හැබැයි මං සල්ලි දීලා ගෙන පොනේ මේ ඔය වගේ මිනිස්සු මට දීපු 10 ඩොලර්. ඔයාලා දෙන්න. මේ සිරප් ගහපුවා මත්තේ. මං කිව්වනේ සිරප්. ජීවිත බේරුපු එකති මේ අයියාගේ. ජීවිත ගිය බෙරදයි. ජීවිත ඉතින් මේ පවුල් ටිකටම පණිවිඩ ලබා දුන්නේ මෙයානේ. මෙයාගේ ඔක්කොම ටික අහකට දාලා මෙයා දුවලා ගිහින් පණිවිඩ දුන්නා. එතෙන් දැස්සේ සමහර වතුරට මෙයාගේ ටික අවුල් ගියේ මෙයා රෑනේ. පාන්දර දෙකයි මාත්. ඔයා තමයි මුළු ගමටම නිවුස් එක දුන්නේ. මාත් මඩුව ඔන්නේ. මෙයා වයසට අයව ගිහිල්ලා ස්ථානගත කරලා එනකොට මෙයාගේ දීන් ටිකයි මෙයාගේ ඔක්කොම ටික නාස්ති වෙලා ගිහිල්ලා. වාට ඔය දේවල් ලැබෙයි කවදා හරි. ඔව් මට ඒවා තියෙයෝ. ඔය දේවල් කවදා හරි ලැබෙයි වාට. මෙයා මේ උඹලා කෑල්ලක්වත් කන්නේ මස් මාළු මොකුත් කන්නේ නැති මිනිස්සෙක් ඉතින්. අයියෝ විතරයි.